ඔන්න අද අරගෙන ආවේ ඔයාලා ගෙදරට රසම රස ලෙවල් එකක්. මොනවා කියලාද හිතන්නේ? ඔව් මේ ගෝවා මල්. ඔන්න මට ගෝවා මල් ටිකක් හම්බුණා. මම මේක අරගෙන හොඳට හොදලා පොඩි පොඩි කෑලි වලට කඩා ගත්තා. මේ වගේ. ඊට පස්සේ මම මේවා ටික තව ටිකක් හොදලා වතුරේකට දාලා කහ කුඩු ටිකක් දැම්මා. දාලා හොඳට කලවම් කෙරුවා. දැන් ඉතින් මං මෙන්න මේකට ලුණු චුට්ටකුත් දාලා ලිපේ තියලා තම්බ ගන්නයි හදන්නේ. මෙන්න මේ වගේ. මේක තැම්බෙනකොට හරි සුවඳයි. ඊට පස්සේ ඒක තැම්බෙනකන් මම මගේ භාජනය අරගෙන මේ තැවරුම තමයි. එහෙම නැත්නම් බැටර් එක තමයි හදාගන්න යන්නේ. ඉතින් ඔයාලා ගන්න ගෝවා මල් කෑලි වල ප්‍රමාණයට බැටර් එක හදාගන්න අමතක කරන්න එපා. පාන් පිටි ටිකක් අරගෙන මේකට මම වතුර ටිකක් කලවම් කරලා දියාරු බැටර් එකක් හදාගත්තා. හැබැයි තැවරෙන්න චුට්ටක් ඝනකමටත් එක්ක. ඊට පස්සේ මම මේකට කහ කුඩු චුට්ටකුයි මිස් කුඩු චුට්ටකුයි ලුණු චුට්ටකුයි දාලා මෙන්න මේ විදිහට කලවම් කෙරුවා. මේ තියෙන්නේ මම තම්බගත්තු ගෝවා මල් ටික. දැන් ඔන්න මම මේක දාගන්නවා මේ බැටර් එකට. හොඳට කලවම් කරලා හැමතැනම ගෑවෙන විදිහට මම මේක ගාගත්තා. ඔන්න ඊට පස්සේ මං කරන්නේ මෙන්න මේක බෙදගන්න එක. ගැඹුරු තෙලේ. හරියට චිකන් වගේ. මේ බලන්නකෝ. දැන් තියෙන ලෙවල් එක හදාගන්න. ඉතින් ඔන්න මම ලොකු ලුණු ගෙඩියක් ගත්තා. තක්කලි ගෙඩියක්, මාළු මිරිස්, එතකොට පුතියනවා නම් අම්මිරිස් ටිකකුත් ගන්න. මං ඉතින් දැම්මේ නැහැ. සුදු ලුණු, සෝයා සෝස්, තක්කලි සෝස් මෙන්න මේ දේවල් ටික ලෑස්ති කරගත්තා. ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලා ලුණු සුදු ලුණු බැදෙන්න තියලා මාළු මිරිස් දාලා ඔන්න මම හදාගන්න හදන්නේ. මෙහෙම හදාගෙන මේකට මම දාගන්නවා තව සැර චුට්ටක් එන්න මිරිස් කුඩු. ඔයාලගේ සැර විදියට දාගන්න. මිරිස් කුඩු, එතකොට කහ කුඩු චුට්ටක් කැමති නම් දාන්න, මම නම් දාන්නේ. තක්කලි සෝස්, සෝයා සෝස් මෙන්න මේ දේවල් දාලා ලුණු චුට්ටකුත් දාලා හොඳට කලවම් කරන්න. මේ වෙලාවෙත් හරිම ෂෝක් සුවඳක් ඔයාලට එයි. ඊට පස්සේ මෙන්න මේකට මම දාගත්තා අර බැටර් එක තවරලා බෙදගත්ත ගෝවා මල් කෑලි ටික. ඒක දාලා හොඳට කලවම් කෙරුවා. මෙන්න මේ වගේ බලන්නකෝ. අනේ චුට්ටම චුට්ට වෙලාවයි යන්නේ. ඔන්න ඉතින් හදලා ඉවරයි. හරිම රසයි, හරිම සුවඳයි. හදලා බලලා රස කොහොමද කියලා මටත් කියන්න. ගිහින් එන්නම්.